අයිබෝන් යාළුවනේ මං අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ මගේ ගෙවත්ත. ඉතින් ගෙවත්තේ ඔක්කොම නෙමෙයි. ඉතින් මං හිටවල තියෙන ලොලු ಜಾති ඒ ටික තමයි පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ මුලින්ම මාළු මිරිස්. ඒ අතරේ බත්තල හිටවල තියෙනවා. මේ තියෙන්නේ මාළු මිරිස් පැල. සමහර ගස් පොඩි සමහර ඒවා වල කරල් හැදිලා ඊට අමතරව මල් තියෙනවා චූටි කරල් හැදිලා තියෙනවා සමහර ඒවා පැහිලා එක එක මට්ටම් වල ගස් තමයි තියෙන්නේ. මේක පරණම මාළු මිරිස් ගහක්. මේකේ කරල් දැන් ගොඩක් අපි කෑවා. තව කරල් දෙකක් වගේ තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ වැරණිය මිරිස්. ඒකෙත් අපි කරල් කඩලා තියෙන්නේ. දැනට කරලක් විතර ඉතුරු වෙලා. මේ තියෙන්නේ හීන් කොච්චි. ඒවා නම් ඉතින් සුලබයි. මේවා බෝල කොච්චි. මේවා නැහැ. මේවා එක ගස් දෙකයි තියෙන්නේ. ඒකෙන් ගොඩාක් හැදෙනවා. දැනට නම් කඩලා තියෙන්නේ. ඒක අම්මා හිටවපු ගහක් තමයි. ඊට අමතරව ඉතින් මේ තියෙන බණ්ඩක්කා ගස් දෙක තුනක් තියෙනවා. ඊට අමතරව මේ තියෙන මඤ්ඤොක්ක. මං ඉඩ තියෙන හැමතැනකම මඤ්ඤොක්ක හිටවලා තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නෙත් මාළු මිරිස්. මාළු මිරිස් වල ඒවත් පොඩි පැල වලත් මල් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නෙත් මඤ්ඤොක්කා. ඒ අතරේ මාළු මිරිස් හිටවලා තියෙනවා පැකට් වල. ඊට අමතරව මේ තියෙන්නේ වැරණිය මිරිස්. ඒකත් පරණ ගහක්. ඒකේ දැන් කරල් හීනි. ඒකෙත් අපි ගොඩක් කරල් කැඩුවා. මේ තියෙන්නේ මෑ පාත්තිය යට තමයි මේ මාළු මිරිස් වැරණිය මිරිස් ගහ තියෙන්නේ. නිවිති තියෙනවා බණ්ඩක්කා ගහ. එතන බණ්ඩක්කා ගහක් හදලා තියෙනවා. ඒකෙත් දැන් මල් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මෑවැල. මෑවැල පාත්තියක් උඩ ගිහින් තියෙන්නේ. ඒක ගොඩක් ප්‍රදේශයක තියෙනවා. ඒකෙත් මල් හැදිලා කරලුත් හැදිලා කරල් දෙක තුනක් නම් කැඩුවා. ගොඩක් කැඩුන්නේ නැහැ තාම. ඉතින් මඤ්ඤොක්කා. මේ තියෙන්නේ කංකුම්. ඒකත් දැන් පරණ වේගෙන එන්නේ. හීරියල තියෙනවා තෝරකොළ හැදිලා තියෙන්නේ ගොඩකොළ පාත්තියේ. තියෙන ගොඩකොළ පාත්තිය අම්මාගේ තමයි. යා තමයි මහන්සියෙන් ගොඩකොළ පාත්තියක් හදලා තියෙන්නේ. කහ හිටවලා තියෙනවා ඒ අම්මා. එයාගේ බුලත් කොටුවල ආරක්ෂාවටලු. ඒ ටික